ආසියානු සංස්කෘතිය තුළ රාහු යන සංකල්පය පුද්ගල මනස තුළ දැඩි ලෙස මුල් බැසගෙන තිබෙන කාරණයක්. රාහු විසින් පුද්ගලයාගේ සුභසිද්ධිය, යහපත, අභිවෘද්ධිය විනාශ කරන බව, එයට බාධා කරන බව අතීතයේ සිටම පිළිගත් මතයක්. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙන් නික්මෙන්න තීරණය කරපු දවසේ ඔහුට දාව යසෝදරා දේවියට පුතෙක් ලැබුණු බව දැනගත් මොහොතේ සිද්ධාර්ථ කුමාරයාගේ මුවින් පිට වුණේ රාහු ජාතෝ බන්ධනං ජාතං යනුවෙන් රාහු කෙනෙක් ආවා, බැඳුමක් ඇති වුණා යන වචනය. ඒ තුලින් අතීත ඉන්දියාවේ මේ රාහු ඉදිරි ගමනට සුභසිද්ධියට බාධා කරන බව සමාජයේ තදින්ම මුල් බැසගෙන තිබිච්ච කාරණයක් හැටියට සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පසුව මේ කාරණය පිළිබඳ දේශනා කළ තිබෙන රාහු අසුරේන්ද්‍රයා යනු මේ විශ්වයේ විශාලම ශරීරයේ තියෙන පුද්ගලයා හැටියට උන්වහන්සේ රාහු අසුරේන්ද්‍රයා හඳුන්වලා තිබෙනවා. ඉතින් අද සමාජයේ බොහෝ දෙනෙක් මේ රාහු බලය විශ්වාස කරමින් රාහු කාලය මගහැරලා සුබ කටයුතු ආරම්භ කිරීම ආදී දේවල් සිද්ධ කරනවා අපිට දැක ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර අතර තිබෙන ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවන් දෙකක් වන ඡන්ද පරිත්ත, සූර්ය පරිත්ත යන සූත්‍ර දේශනාවන් කියවනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ රාහුගේ බලය බුද්ධ බලයේ ඉදිරියේ විනාශ වෙන බවත්, ඒ වගේම එය යටපත් වෙන බවත්. උදාහරණයක් වශයෙන් ඡන්ද පරිත්තය අපි සලකා බැලුවොත් එහිදී සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ සිටින කාලේ රාහු අසුරේන්ද්‍රයා විසින් මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා තමන්ගේ ග්‍රහණයට ගත්තා. තේන කෝපන සමයේන චන්දිමා දේව පුත්තෝ රාහුණා අසුරින්දේන ගහිතෝ හෝති. එතකොට ඒ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා මොකද කරන්නේ? ඔහු බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින්, උන්වහන්සේට নমස්කාර කරමින් උන්වහන්සේගෙන් සරණ පිහිට ඉල්ලා සිටිනවා. මේ විදිහට ඒ චන්ද්‍රදිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමින් පිහිට ඉල්ලනවා. නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණම් භවාති. බුද්ධ වීරයන් වහන්සේ වහන්සේට নমස්කාර වේවා. ඔබ වහන්සේ සියලු බැඳුම් වලින්, කෙලෙස් වලින් නිදහස් වෙලා වැඩ සිටින්නේ. මම දැන් සම්බාධකේ නැත්තම් කරදරයටපත් වෙලා තිබෙනවා, මට සරණ වන්න කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ චන්ද්‍රදිව්‍ය පුත්‍රයා විසින් කරන ලද ඉල්ලීම සලකලා රාහු අසුරේන්ද්‍රයාට ගාථාවකින් ආඥාවක් නිකුත් කරනවා. මොකක්ද ආඥාව? තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චන්දම් පමුච්චස්සු බුද්ධා ලෝකානුකම්පකාති. රාහු අසුරේන්ද්‍රය චන්ද්‍රදිව්‍ය පුත්‍රයා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා කියන්නේ ලෝකයට අනුකම්පා කරන අය. ඒ නිසා චන්ද්‍රදිව්‍ය පුත්‍රයා අතහරින්න කියලා මේ රාහු අසුරේන්ද්‍රයාට බුද්ධ ආඥාවක් නිකුත් කරන්නට යෙදුණා. ඒ වෙලාවේදී රාහු අසුරේන්ද්‍රයාට තවදුරටත් ඒ චන්ද්‍රදිව්‍ය පුත්‍රයා තම ග්‍රහණයේ තබාගෙන සිටින්න නොහැකුණා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාව ඉදිරියේ. ඒ නිසා ඔහු මොකද කළේ? ඒ චන්ද්‍රදිව්‍ය පුත්‍රයා අතහැරලා බයෙන් තැතිගෙන ලොමු දැහැගත් ශරීරය ඇතිව තමන්ගේ නායකයා වෙත්ත වේපචිත්ති අසුරේන්ද්‍රය ළඟට ගිහිල්ලා එකත් පසක හිටියා. එහිදී වේපචිත්ති අසුරේන්ද්‍රයා විමසනවා, කින්නසන්තර මානව රාහු චන්දම් පමුච්චසි සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝව තිට්ටසි. රාහු ඇයි නුඹ චන්ද්‍රදිව්‍ය පුත්‍රයා ඇතහැරී? ඇයි මේ බයෙන් තැතිගෙන ඇවිල්ලා මගේ ළඟ ඉන්නේ කියලා. ඒ වෙලාවේදී මේ
රාහු අශ්‍රේන්ද්‍රය කරන ප්‍රකාශය හරිම වැදගත්. ඔහු එතෙන්දී තමන්ගේ නායකයා වෙච්ච වේවචිත්ති අශ්‍රේන්ද්‍රයාට ප්‍රකාශ කරනවා සත්ත ධාමේ ඵලේ මුද්ධා ජීවන්තෝන සුඛං ලබේ. බුද්ධ ගාථාභි ගීතෝම්හි නෝචේ මුංචිය චන්දිමන්ති. මොකද්ද ඔහු ප්‍රකාශ කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගාථාව අහලා එහෙම නැත්නම් බුද්ධාඥාව අහලා මම චන්ද්‍රය අතහැරියේ නැත්නම් නෝචේ මුංචේ චන්දිමන්ති. මම චන්ද්‍රදිව්‍ය පුත්‍රය අතහැරියේ නැත්නම් මට මොකද වෙන්නේ? සත්ත ධාමේ ඵලේ මුද්දා මගේ හිස හත් කඩකට පෙළ යනවා. ජීවන්තෝන සුඛං ලැබේ. මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මේ විදියට මේ රාහු අශ්‍රේන්ද්‍රයා තමන්ගේ නායකයට ප්‍රකාශ කරනවා තමන් බයෙන් තැතිගෙන සිටින කාරණය. ඉතින් මේ අනුව අපිට පේනවා මේ රාහු අශ්‍රේන්ද්‍රය කියන්නේ මේ විශ්වයේ මහා බලගතු ශරීරයක් තියෙන ඒ වගේම චන්ද්‍රදිව්‍ය පුත්‍රයා සූර්යදිව්‍ය පුත්‍රයා වගේ ඊටාම් බල සම්පන්න දෙවිවරු පවා තමන්ගේ ග්‍රහණයට ගන්න පුළුවන් කෙනෙක්. හැබැයි එහෙම වුණත් මේ බුදුරජාණන් වහන්සේගේ බලයේ ශක්තිය ඉදිරියේ ඔහු බයෙන් තැතිගෙන පලා යනවා කියන බව මේන් පැහැදිලි වෙනවා. ඒ නිසා රාහු කාලය තුල රාහු විශ්වාස කරන අය ඒ යම්කිසි කටයුත්තක් ආරම්භ කරන්න තිබෙනවා නම් රාහු කාලයෙන් මිදෙන්න ඒ රාහු බලයෙන් මිදෙන්න කැමති නම් ඒතකොට ඒ වෙලාවට ඔවුන් විසින් කළ යුතු වන්නේ මේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම. ඉතින් ඒ නිසා මේ ගාථාව හරිම බල සම්පන්නයි. මේ නමෝතේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණම් භවාති කියන මේ ගාථාව හරිම බලවත්. මේ ගාථාව ඉදිරියේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ පස්සේ තමයි බුද්ධ ආඥාව නිකුත් කරන්නේ. ඒ නිසා රාහු අශ්‍රේන්ද්‍රයා බයෙන් තැතිගෙන පලා ගියා. ඒ නිසා රාහු බලයේ යටපත් වෙන ශක්ති සම්පන්න ගාථාවක් හැටියට මේ ගාථාව සඳහන් කරන්න පුළුවන්. මොකද ඊළඟට සූර්ය පරිත්තේදීත් රාහු අශ්‍රේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයා තමන්ගේ ග්‍රහණයට ගත්ත වෙලාවේදී ඒ සූර්ය දිව්‍ය පුත්‍රයාත් මේ ගාථාවම තමයි මේ භාවිතා කරන්නේ බුදුරජාන් වහන්සේගේ සරණ ඉල්ල. එතෙන්දී බුදුරජාන් වහන්සේ නැවතත් ඒ විදියටම ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අතහරින ලෙස බුද්ධාඥාව නිකුත් කරනවා. ඉතින් ඒ නිසා රාහු අශ්‍රේන්ද්‍රය බයෙන් තැතිගෙන පලා යනවා. ඉතින් මේ විදියට මේ රාහුගේ බලය මේ මහා ශක්ති සම්පන්න මහා විශාල ශරීරයක් තියෙන මේ රාහු අශ්‍රේන්ද්‍රයාගේ බලය බුද්ධ ශක්තිය ඉදිරියේ යටපත් වන බව අපිට ඉතාම පැහැදිලි. ඒ වගේම මේ ගාථාව සජ්ජායනා කිරීම තුළින් ඒ රාහුගේ බලය යටපත් වී විනාශ වී සුභ සිද්ධිය යහපත සැලසෙන බවත් විශ්වාසය. ඒ නිසා ඔබටත් මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන මේ බලගතු මන්ත්‍රයක් බඳු මේ ගාථාව භාවිතා කරමින් රාහු බලය යටපත් කරන්නට රාහුගේ ශක්තිය අභිභවා යන්නට පුළුවන්කම ලැබෙනවා. තෙරුවන් සරණයි.